ටෙක් ෆුඩ් වලින් අපි ආහාර විද්‍යාව සහ තාක්ෂණයේ වැදගත් දේවල් පිළිබඳව කතා කරනවා. ඔයාලා දන්නවා අපි සමහර ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරනකොට මේවට විවිධ ඇඩිටිව්ස්, ඒ කියන්නේ විවිධ ආකලන ද්‍රව්‍ය, ඒ වගේම රසායනික කල් තබා ගැනීම ද්‍රව්‍ය, මෙන්න මේ වගේ දේවල් භාවිතා කරනවා. ඉතින් ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි මේ විදිහට භාවිතා කරන රසායන ද්‍රව්‍ය එහෙම නැත්නම් ආකලන ද්‍රව්‍ය ලේබලේ සඳහන් කිරීම අනිවාර්ය කාරණයක්ද කියලා. ඉතින් ඇත්තටම නීතියට අනුකූලව ඔයාලා යම්කිසි ආකලන ද්‍රව්‍යයක් එහෙම නැත්නම් රසායනික කල් තබා ගැනීම ද්‍රව්‍යයක් මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක ලේබලේ සඳහන් කළ යුතුයි. හේතුව තමයි පරිභෝගකයාට අයිතියක් තියෙනවා එයාලා පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍ය වල මොනවද අඩංගු වෙන්නේ කියන කාරණේ පිළිබඳව සම්පූර්ණයෙන්ම දැන ගැනීමට. ඉතින් ඒ නිසා ඔයාලා යම්කිසි ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරනකොට මේ නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍යයේ අඩංගු සියලුම ද්‍රව්‍ය ලේබලේ සඳහන් කිරීම අනිවාර්යම කාරණයක්. ගොඩක් දෙනෙක් කියන කාරණයක් තමයි සමහර අය ආහාර නිෂ්පාදනය කරනකොට මේවා භාවිතා කරනවා නමුත් මේවා ලේබලේ සඳහන් කරලා නැහැ. එහෙම කරන්න පුළුවන්ද කියලා. ඇත්තට මෙහෙම කරන්න බෑ. අනිවාර්යයෙන්ම මේවා ලේබලේ සඳහන් කිරීම සිදු කරන්න ඕනේ. කෙනෙක් මේ විදිහට රසායනික කල් තබා ගැනීම ද්‍රව්‍ය හරි විවිධ ආකලන ද්‍රව්‍ය භාවිතා කරලා මේක ලේබලේ සඳහන් කරේ නැති වුණොත් මොකද්ද වෙන්නේ? ඒකෙදි ගොඩක් වෙලාවට මේ අපේ ආහාර ද්‍රව්‍ය සම්බන්ධව කටයුතු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් ගොඩක් වෙලාවට රැන්ඩම්ලි මේ වෙළඳපොලේ තියෙන ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කිරීම කටයුතු සිදු කරනවා. මේ වගේ අවස්ථාවක සැක කටයුතු ලෙස ඔයාලා මේ ආහාර ද්‍රව්‍ය සඳහා මේවා භාවිතා කරලා මේවා ලේබලේ සඳහන් කිරීමක් කරලා නැතුව තිබුණොත් මේවා පරීක්ෂා කිරීම කරලා බලලා අපිට තහවුරු කරගන්න පුළුවන් මේවට රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා තියෙනවද ඒවා ලේබලේ සඳහන් කරලා නැද්ද කියන කාරණය. ඉතින් මේ විදිහට මේවා භාවිතා කරලත් ලේබලේ සඳහන් කරලා තිබුණේ නැති වුණොත් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඔවුන්ට තියෙනවා. ඉතින් ඔයත් යම්කිසි ආහාර ද්‍රව්‍යයක් නිෂ්පාදනය කරනවා නම් ඒ සඳහා භාවිතා කරන සියලුම ද්‍රව්‍ය ඔයාගේ ලේබලේ සඳහන් කිරීම අනිවාර්ය කාරණයක්. එහෙම නැති වුණොත් ඒක අනිවාර්යයෙන්ම නීතියෙන් වරදක්.